මාව ගිල්ලෙයිද දන්නේ යාලෝ. මහා වැස්සම ඇවිදින්න ගිහිල්ලා නෙළු මලුත් කඩාගත්තා. කොහොමවත් මම අද දවසට හරියම කැමතියි. I'm Gishu. Welcome back to my YouTube channel. අද හොඳටම වැස්ස දවසක්. මං යනවා අපේ ගම වටේ රවුමක්. මම ඔයාලට පෙන්නන්න මම කොහෙද යන්නේ කියලා. ටඩා! ඇත ළමයි සරුංගල යනවා. කොහොම හරි අපි ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. මම දැන් යන ලොකේෂන් එකට. මට යන්න ඕන තැනට. මං හිතුවා අවුවත් නැති නිසා පයින් යන්න. දැන් නම් ගොඩක් දුර පයින් ඇවිල්ලා තියෙන්නේ. තව චුට්ට දුරයි. ගිහිල්ලා පෙන්නන්නම් මං කොහෙටද යන්නේ කියලා. මට හම්බුණා බඩක්. කූඩල්ල ඉන්නවද දන්නේ. Let's go. අන්න අතන මලක් තියෙනවා. අර හෙත් තියෙනවා මාව ගිල්ලෙයිද දන්නේ නැහැ. මාව ගිල්ලෙයිද දන්නේ නැහැ යාලෝ. ආ? අයියෝ බූෆි. බූෆි යා. මෝඩයා. මෝඩ ළමයෝ. මට අතන තියෙන මල කඩන්න බෑ. ඔව්. මයික් එක වැටුණොත් ඔක්කොම හරි. ගිලෙයිද දන්නේ නැහැ. ගිලෙයිද දන්නේ නැහැ. ගිලෙයිද දන්නේ නෙමෙයි ගිලිලා තියෙන්නේ. බූෆි යන්න. නෑ කියලා මං හිතනවා. අල්ලගත්තා. කඩාගත්තා. ටඩා. එකක් කඩාගත්තා. අපිට කෝට්ටක් හමුණා. අපි දැන් ඉතුරු මාටික් කඩන්න යන්නේ. හරි. අක්කා මාව අල්ලා ගැනීම සහ කිඹුලෙක්වත් ඉඳලා අදින්න. හරි. හලෝ. මල් ගොඩක් තියෙනවා. කඩන්න තමා බැරි. දෙකක් කඩාගත්ත අපි දෙන්නට. තව අතනක් තියෙනවා. මෙන්න මේකයි මං කැමති මේ ජීවිතේට. මගේ රස්සාව ලස්සන දේවල් ෆිල්ම් කරන එක. ලස්සන දේවල් එන්ජොයි කරන එක. මම කැමති ලස්සන දේවල් දකින්න, ඇවිදින්න. ගොඩාක් දේවල් වලට මං කොයි වෙලෙත් මේ වගේ දේවල් ෆිල්ම් කරන්න ආසයි. එතකොට දැන් මගේ ජොබ් එක වෙලා තියෙන්නේ මං ආස දේවල් කරන එක. අයියෝ බූෆී. එයා වතුරට වැටුණා. මම මෙන්න මේ මල කඩා ගන්න ආයෙ මෙතන තියෙනවා. මෙන්න පෙන්නන්න. මේ තියෙන්නේ. මෙන්න මෙතන. මෙන්න මේක කඩා ගන්න ආවේ. මම මල් 5ක් කැඩුවා. සමහරක් ඒවා මෙහෙම කැඩුනේ නැතුව. අමාරුයි කඩන්න. මගේ අත දිග මදි. දැන් ආපහු අපි යමු. මාළුවෝ ඉන්නවා මේකේ. කිඹුලෙක් ඉන්නවලුනේ. ඇත්තටම කිඹුලෙක් ඉන්නවද දන්නේ නැහැ. අම්මා. හයි. ඔන්න 1යි 2යි 3යි දිවා. අයියෝ. Oh my gosh. This is so fun. හරි. අපේ බලුතඩිය වෙනට පස්සේ එයාට තමයි මේ ඔක්කොම පාරින්න බල්ල පුරන්නේ. Oh my god. දැන් නම් මම ළඟයි හිතන්නේ. මං හිතන්නේ මං අන්න ගඟ. අන්න ගඟ. මම දැන් යන්න ඕන තැනට ආවා. හරිද? මං ඔයාලට පෙන්නන්නම් මම මොකද්ද ආවේ කියලා බලන්න. මම මෙතනට ඉස්සර පොඩි කාලේ එනවා. දැන් නම් ඉතින් ඒ වෙන්නේ. දැන් මං හිතන්නේ මේ අවුරුදු ගානකට පස්සේ ආවේ. මං හිතුවා මේක වැඩ කරන්නේ නැතුවද කියලා. හැබැයි ඒක වැඩ මං හිතන්නේ. Let me show you. ටඩා. මේ තියෙන්නේ. ටඩා.
හරිම ෂෝක්. දැකලා නැත්තම් මේ තින්නේ පාලම් පාරුව. මේකේ මිනිස්සු විතරක් නෙමෙයි වාහනත් එගොඩ මෙගොඩ අරගෙන යනවා. සමහර විට ලංකාවේ තව පාලම් පාරුව ඇති මම දන්නේ නෑ. මම දැකලා තියෙන්නේ මේක විතරයි. ඔයගොල්ලෝ තා පොඩ්ඩෙන් මාව හොයන්න වෙන්නේ ගඟෙන් තමයි. මම ගිහිල්ලා පඬිතුයාගේ මෙතන වාඩිනා. හැබැයි ඒක පල්ලෙහාට පාත් වෙනවලු. මම දන්නේ නෑ එහෙම එකක්. ඒක පල්ලෙහාට වෙලා මාව වැටෙනවා. කෙසේ වෙතත් ඒක පල්ලෙහාට වුණා නම් මම බය වෙලා වතුරට වැටෙනවා. අනේ එහෙම වෙයිද? බොරුද? ඇත්තටම පාත් වෙනවද එහෙම? මං හිතුවා ඒක පාත් කරන්න. මං හිතුවා ඒක පාත් කරන්න ඕනි කියලා. අම්බෝ. ඈ? Oh my god. ඔන්න බලන්න මේ පණ්ඩිත ළමයා පාලම් පාරුවෙන් බැහැලා අපි දන්නෙත් නෑ අපි එයාව දැක්කේ අපි ගඟෙන් මැද හරියට විතර ගියාට පස්සේ කකුට්ටද කකුලුවද මොකද මම මෙතනක් තියෙන්නේ. ආ අම්මෝ ලස්සනයි. ඔයාලට පේනවද මේ ගස් අස්සේ අපේ බූෆී ඉන්නා. එයා කොහොම හරි අපි ඉන්න පැත්තට එන්න තමයි try එක. හැබැයි එයා වතුරට බය නිසා ඔන්න ඔතනින් නැවතිලා. දැනුත් ඔය මෝඩ ළමයා වාඩිලා ඉන්නේ වතුරේ. මම ඉස්සෙල්ලා මෙහෙම පාලම් පාරුවේ ඇවිල්ලා තියෙනවා. ගොඩ කාලෙකට කලින් ගොඩාක් පොඩි කාලේ. ඊට පස්සේ ආයෙ ආවේ නෑ. ඊට පස්සේ මේ දැන් සෑහෙන කාලෙකට පස්සේ තමයි මෙතනට ආවේ. අපි දැන් මේ පැත්තට ඇවිල්ලත් ගොඩක් කළා අපේ බලු තඩිය පස්සෙන් ආවනේ. එයා එහා පැත්තේ ඉන්නවා බයයි. මොකද මේ ලොකු කිඹුලෙක් හිටියා දැන් මෙතන. එයා අපේ බල්ලවල්ලයිද දන්නේ නෑ. පේන්න නැහැ. අපි දැන් මේ එයාව හොයන ගමන් හිටියේ. මේකේ වාඩිලා බැරිවෙත් නැහැ මේ ටිකට. එහෙම පුළුවන්. හරිය බලාගෙන ඉන්නවා. හයි බූෆී වතුර නාලා මෝඩ පැටියා. වතුර නාලා මෝඩ පැටියා බූෆී. එන්න එන්න එන්න. එයා බයයි එයා බයයි. එන්න බූෆී. බූෆී එන්න. 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 අලි! 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 අයියෝ මෝඩ ළමයා. අපි යනවා. බයි. ටටා. බූෆී ළමයා නාලා. කොහොම හරි අපි පාලම් පාරුවේ ගියා. අපි කෑවා අයිස්ක්‍රීම්. මට වීඩියෝ කරන්න අමතක වුණා. අපි දෙන්න පොඩි කයියක් දාගෙන අයිස්ක්‍රීම් කපා ආවේ. කොහොම හරි මට හිතුණා ඇයි මම බ්ලොග්ස් කරන්න පටන් ගත්තේ කියලා කියන්න. මොකෝ මම ගොඩක් ඒවා try කරා. එක එක ජොබ්ස් කරා. කලින් ඉඳන් ස්මෝල් බිස්නස් try කළා. ඊට පස්සේ එක එක දේවල් ඉගෙන ගන්න try කරා. හැබැයි කොහොම කරත් මම හැමතිස්සෙම හරිම කැමති දෙයක් තමයි වීඩියෝ කරන්න. මම දකින ලස්සන දේවල් වීඩියෝ කරන්න, ෆොටෝස් ගහන්න, ඒ වගේ දේවල්වලට මම හරිම කැමතියි. ඒක නිසා මං හිතුවා මං ආස දේම මගේ ජොබ් එක විදිහට කරන්න. ඒ නිසා තමයි මං හිතුවේ ආපහු YouTube පටන් ගන්න. සමහරකට හරියන්නත් පුළුවන්, සමහරකට වර්ධින්නත් පුළුවන්. I don't know. එක්කමම දිනයි. නැත්තම් මෙමරිස් ටිකක් ඉතුරු වෙයි. හා කොහොම වුණත් දැන් ගෙදර යන ගමන් දැන් ගොඩක් දුර පයින් ඇවිල්ලා ඉන්නේ. අපි යනකොටත් පයින් දැන් මේ යන්නේ. මං හිතන්නේ තව කිලෝමීටරයක් විතර යන්න තියෙනවා. පයින් මට කියන්න ඕනුනේ බොරුවට තමන් ආස නැති දේවල් කර කර හැමදාම දවස කන වෙලාවේ තමන් ආස දෙයකට ජීවිතේ එකපාරක් හරි try එකක් දීලා බලන්න ඕනේ. සමහරක් වෙලාවට හරියන්න පුළුවන්නේ. අපි ගෙදර ආවා. කොහොම හරි ඔන්න වැස්සෙනුත් තෙමිලා ඊට පස්සේ මලුත් කඩලා පාලම් පාරුවෙත් ගියා. ගොඩක් දේවල් වුණා. හැමදාම හිතන්නේ නැතුව යන දේවල් වලට තමයි දවස් වල තමයි ලස්සනම දේවල් එන්නේ.
කොහොම හරි මට අද දවස ගැන හරිම සතුටුයි. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මගේ වීඩියෝ එක එන්ජොයි කළා කියලා. so ඔයාලට මොන හරි vlogs ඕනේ නම් ඔයාලට පුළුවන් comment section එකේ comment එකක් දාන්න. මම එතකොට ඔයාලා කැමති විදිහේ vlogs ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මම ආයේ ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. bye.